මැණික් රාජිනී කියන්නේ පසුගිය දිනවල දැඩිව කතා බහට ලක්වුණු චරිතයක්. ක්ලබ් වසන්තගේ මරණයෙන් අනතුරුව ඇය ගැන දිගින් දිගටම කතා කරන්න පටන් ගත්තේ ඇය අලුත් ජීවිතයක් පටන් අරන් තිබෙන නිසා. ක්ලබ් වසන්තගේ මරණයෙන් අනතුරුව ඇයව ක්ලබ් වසන්තගේ දරුවන් විසින් නොසලකා හැරීම පිළිබඳව සමාජ මාධ්‍ය හරහාත් ඔවුන්ට දැඩි විවේචන එල්ල වුණා. මොකද ඇය අමාරුව වැටුණ අවස්ථාවේදී ඇයව නොසලකා හැරීම සම්බන්ධයෙන් ගොඩක් දෙනා ඒ දිනවල කතා කරා. කෙසේ නමුත් ඇය තම නිවසියන්ගේ බාරයේ සිට අලුත් ජීවිතයක් පටන් අරගෙන තිබෙනවා. විටින් විට සමාජ මාධ්‍ය හරහා ඇය දමන පණිවිඩ මගින් කියාපාන්නේ ඇය නව ජීවිතයක් ඇරඹූ බවයි. ඉතින් නව ව්‍යාපාරයක් සමග අලුත් ජීවිතයක් ඇරඹූ ඇය මේ දිනවල ඉතාමත් ජනප්‍රිය චරිතයක් වෙලා තිබෙනවා. පසුගියදා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ මෙහෙම සටහනක් තබා තිබෙනවා. ප්‍රාතිහාර්යයක් වූ මගේ ජීවිතයට ශක්තියක් වූ ඔයාලට වගේම ඔයාලගේ ආදරයට මම හරිම ආදරෙයි යනුවෙන් ඇය සටහනක් තබා තිබෙනවා. ඉතින් ඇත්තටම ඇයගේ ජීවිතය ප්‍රාතිහාර්යයක්ම පමණයි. මොකද ඇය මරුවා තුරුල්ලට ගොස් ජීවිතය අයද සිටි නිසා. ඉතින් කෙසේ වෙතත් ඇය දැන් අලුත් ජීවිතයක් ගත කරමින් සිටිනවා. නව මාවතකට පියවර තැබීමට ඇය සූදානම් වෙනවා. ඉතින් ඉදිරියේදී බොහෝ දුරට ඇය නැවත විවාහ වීමට තීරණය කරાવી. මොකද ඇය අලුත් ජීවිතයක් ඇරඹූ බව විටින් විට ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලත් යම් යම් සටහන් මගින් පෙනී යන්නේ ඇය අලුත් ජීවිතයකට පියවර තැබීමට සූදානම් බවයි. ජීවිතයේ අයද සිටි මැණික් රාජිනී නැවත අලුත් ජීවිතයක් ගත කිරීමට පියවර ගැනීමට සූදානම් වෙනවා. ඉතින් ඇය ප්‍රාර්ථනා කරන ජීවිතය ඇයට ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.